Hey, Google. Actually, rupiah bro. Putra yang lain nih, bro. Shit. Ini ada dari itu. Apa nih Pak? Kau tuh? Mama kita kerja ke, tahu kita ke pengsawan deh. Tahu kita ke khudafram deh. Ada nanti. Kilo kita bilang ni tak? Kilo dia kau nak tahu lagi tak? Ada. Mangga begini. Pinjam kau mata mau kian kan? Tapi selang baru. Kau pilih minta ganu kawan dia nanti sialan kan? Mungkin hal ada yang terbaik. Biarlah nak. Tapi kaya ada view ada kawan tawasan tapi kaya kawan tawasan tapi hina une. Mungkin sih. Itu jadi kadang-kadang ada. Nah, maka ini orang yang kecil kan itu ada noen itu deh. Tapi pasien orang dokter boleh deh. Wah kata orang. Pasien dokter boleh deh. Wah belum kata orang ni. Oh, mangan saham deh ni. Sir, kamu tu mana direct kan? Sir, ada yang belum mana kata orang ni. Oh, mangan saham deh ni. Aku jadi kalau keyword teringat nanti, kalau keyword teringat nanti, pasien berat kilo berat ni. Mak kan dia sir, yang pasien kau mula kerja dah, ni kaya kah dia na, anda tu mudah sebenarnya kira. Thank you. Jadi pasien lasan kagak ada tu. Antara dua tenaga atau berubah menjadi feminin, mengenal yang gini gini. Apa yang jelas adalah apa masa kalau dia larat, ada udah yang dia baca pepen, udah banget pengen saat dia ni kau itu. Saya pernah sama cerita gini. Saya kau sama lagi. Apa sampai mana rasa? Hijau dia rasa. Ini di sini sup pada nama tua le nama. Kita beli ada apa? Kudu tera nanti kita pulgar kerla. Ayah sangkela kita padua kerla satu benda. Mat, amu tu sama cek dia.
ඒකට මේ සමාජ වෙනස් නැති මම කියන්නේ අපි එක එකාරි වෙනස් වුණා මේ සමාජ වෙනස් නැති සේදරම මිනිස්සු නැසෙයිද? ළමයි පුදුමම වාදනය මාසදාන නැත්නම් කොහොම හරි රිසික් කරන එහෙම නැත්නම් ළමයි බෙදෙන්න කලින් බුරු ඇඩ්‍රස් හදන්නේ ළමයි ඉස්කෝලේ එකන් යනකොට ලුවන්තරම් බුරු උගන්වලා ඉන්ටර්විව් වලට අරගෙන සුදුසුකමක් නැත්නම් මොනවා හරි බලාවක් දීලා ලියුමක් ගහලා තමන්ගේ ගාව රසාවට අරන් ලස්සන කෙනෙක් එක්කම හැන්ඩින් කතා කරනවා කෙල්ලම නාද කරලා වීඩියෝ වලින් ෆැෂන් කරන්නේ කිව්ව බඩුව කරලා කොල්ලෝෂන් කරලා වේසි කරන කොණ්ඩම් එක දාලා ෆ්ලෂ් කරන්න ඕනේ ජාත වෙලා දුන්නා ගොබ්බ විකෘති සමාජයක් ඇතුළේ ජීවත් වෙන තාමනේ කසරණ කරලා අසරණ වෙන දිහා බලන් ඉන්නවා ඉතලා සතුට වෙන මිනිස්සු ඉන්න රටක මේ සමාජය වෙනස් වෙයි. තමන්ගේ ළමයා කරන්න ආස දේ, කන්න ආස දේ, අදින්න ආස දේ ඒ කිසිදයක් දන්නවද? අර මහලු දෙමාපියෝ කියන්නේ. ඉතින් ඉතින් දැන් රෑ වෙනකම් වැඩ සල්ලිම විතරයි. ඒක තපරයක් තියෙනවද වෙන්නේ? මුන් අපිව මේ ලෝකෙට ගෙනල්ලා උන්ගේ සිතුම් පැතුම් ආශාවන් බලාපොරොත්තු අපිට දීලා අපේ ඇඟේ ඉන්න කලවකරුවව මරලා කාමරයක පිටි හතරක අපේ ආත්ම කොට කරලා තමන්ගේ ළමයාව වෙන මිනිසුන්ට උගන්න දෙන තමන්ගේ කෙල්ල වෙන මිනිසුන්ට උගන්න දෙන මහා සමාජයක් සර්. ඉතින් මේ සමාජය වෙනස් වෙයි සර්. මම හිතන්නේ වඩා ප්‍රශ්න ඉදලා තියෙනවා. ඒක නෙමෙයි. වාලි බයිලේ කියවච්ච මට හම්බුණා වාලි ලස්සන කවියක් කියලා. ඇගේ හදලා තිසෙවලා. මම කැමති ඇයි වාලි වල මම ගොඩක් කවි කියනවා. අවවාක් කරනත් එක්ක. ළමෙක් වුණා ඇයව ආරක්ෂා කරන්න ඕන අය. ඇය ලෝකෙ අඳුර දාලා ගියා. ගැප් කියන බරට ගෙදරදොර මෙහෙම දවසේ සිට ඇයට ඉතුරු වුණේ තායින් නැති සෙවණල්ලා. අඳුරු මගේ අමුතියේ තනියම ජීවිතේ දරාගෙන ගියා. ඇගේ ඇතුලේ නොවරන හඬක් තවම හොඳින් සංගවාගෙන නව නමක් නව දිවියක් ඇහැවලින් දවසක් මම කැමති ඇයි මේ කිව්වේ මට අවුරුදු 15 වෙනි මම කනවා වෙලා තියෙනවා. ඒක ඇවිල්ලා මම යමු. මට අවුරුදු 17 නම් ගියා. මම කාලවන්නේ අපේ කවුරු ලැජ්ජාව කියලා හරියට. ජීවිතේ හරියට එක හැමෙම මම විදියට කියලා දුන්නා කෙනා. සරියට සරියන ලේසින් මම මේසෙන් දැනගන්නේ කියලා මම පුරුදු කරගෙන මම ලැජ්ජාව කියලා ඉගෙන පාරක් කනවා දෙවිලා නිදිවා ගන්න. මුදුනට ඒකේ බලන්නේ ආවද කරලා එහෙනම් පාරක් අපේ සෙල්ලම් වල පාවිච්චි කරලා අපි විසි කළා දාමු. මට මගේ පිටුල කරලා තියෙනවා. මම සංස්කෘතිය කියලා කවලා ඒකට ගෑනුන් ඉර කරලා උම්ම කරන්න බලන ඔක්කොම වෙලා අපේ සමාජයේ පටු කරලා වාසි වල ජීවත් වෙනවා. කියන්නේ අපි සෙල්ලම් කරස්ස පිට අසවන්නේ මොනිස්කෝලිය ඉගෙන ගත්තා ඕලෙන් පාසල් ඒ තමයි මොකද කාමරයක් ඇතුලේ එක බලන්න සැපදෙන්න අන්තිමට කොහොමද කියන්නේ පිළිමේ ගාව දමින් වැටෙන්නේ සජීවිතේ දකින්න ගාම හොඳයි ජීවිතේ ජීවිතය කියන්නේ අපේ මොන කොපියද? ඒ රස්නේ බිව්වොත් කඩපිච්චිනවා.
නිමල කිව්වොත් ඒකේ රස නැහැ. හැබැයි ඒ දෙක මැද කිව්වොත් කඩ පිච්චෙන්නේ නැහැ. කොබියේ රසක් දැනෙනවා. ජීවිතයත් ඒ වගේ සර්. ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. Hello. Enak. Di cewek. මට සමාවයි. මට දැන් යන්න වෙනවා ඔය යාළුවෝ කෙනෙකුට. හැබැයි මගේ අනිවාර්යයෙන්ම ආයි එනවා කතාව අහන්න. ඒකට කමක් නැහැ සර්. සර් කතාවෙන් බලයක් හරි අහන්න කියන්නේ. Thank you sir. මගේ හිතේ දෙක දෙක අහන්න තියලා. කෝබි එකක් නිවිච් එකේ ගෝබි රහත් නැති අනුමත දෙයක් කියාගෙන මම යන්න. සමහර ගෝබි උත්තරන ගිරහ බල. සතුට කියන දේ අපේ ජීවිතේ අඳුරතුන් කාලෙ විත්වා ගන්න පුළුවන්. හැබැයි අදගලම් පවණක් ආන බෙදල්ල. කොහොමද? Nice to meet you. Nice to meet you. අහසට යන්න කවදාවත් නොකියා ලෝකේ අඳුරේ ඇයව වැළඳගෙන ඇය සංගවලා තියෙන හන ගැප්පියන බරේ හැඟුම නව නාමක් නව දිවියක් ඇයම ලියන මාසට ගෙදර දොර වහුණු දවසේ සිට තනි වෙලා සෙවනැල්ලක් මෙන් අඳුරු මගේ පියඹායයි ඇය සංගවලා තියෙන හන ගැප්පියන බරේ හැඟුම නව නාමක් නව දිවියක් ඇයම ලියන දවසට
පෙරදමා කඳුළුවරු සාවගිනි මැලවෙන්නේ නැති ඇගේ හදවත ඇය සඟවලා තියෙන හන ගැප් කියන බරේ හැඟුම නව නම